සුබ දවසක් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම යනවා ජෙරුසලම් වල සුවිශේෂී ස්ථානයකට. මේක දකින්න බහුතරයක් අය නම් දන්නවා ඇති මම කොහෙද යන්නේ කියලා. මම යනවා ජෙරුසලම් වල ඕල් සිටි එකේ තියෙන Holy Sepulchre Church එකට. ඉතින් මෙතන හරිම සුද්ධ වූ ස්ථානයක්. ජේසුස් වහන්සේ කුරුසේ ඇනගහපු කල්වාරි කන්ද එහෙමත් නැත්නම් ගොල්ගොතා පිහිටලා තියෙන්නේ මෙතන. ඒ වගේම උන්වහන්සේගේ සොහොන්ගේ තියෙනවා. ඒ වගේ සුද්ධ වූ පූජනීය ස්ථානයක්. ආගමික ભેදයකින් තොරව හැමෝම යන වන්දනාමාන කරන ස්ථානයක්. ඉතින් ඊශ්‍රායල් වල ඉන්න ලංකාවේ අය නම් නොගිය කෙනෙක් නැතුව ඇති මෙතෙන්ට අවස්ථාවක් ලැබුණ හැම වෙලාවකම හැමෝම යන තැනක් මෙතන. ඉතින් අද මටත් යන්න වෙලාව ලැබුණා. ගොඩක් කාලයකට පස්සේ මම ඊට කලින් කීප සැරයක් ගිහින් තියෙනවා. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි මේ අද යන්නේ. මම මේ යන්නේ ජාෆා ගේට් එකෙන් ඇතුල් වෙලා යන්න පුළුවන් චර්ච් එකට යන්න පුළුවන් පාරේ. චර්ච් එකට යන බහුතරයක් දෙනා බොහෝ වෙලාවට මේ ජාෆා ගේට් එකෙන් ඇතුල් වෙලා තමයි චර්ච් එකට යන්නේ. මේ ජාෆා ගේට් එකෙන් ඇතුල් වෙලා යන පාරේ පොඩි කඩවල් තියෙනවා දෙපැත්තේ. ගොඩක් ඉතින් ඒ වගේ හැම දෙයක්ම ගන්න තියෙනවා. ඇඳුම්, සපත්තු, ඉලෙක්ට්‍රික් බඩු නැති දෙයක් නැහැ. හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒවා ගන්නයි. ඉතින් මේ මාර්ගයේ පහසු නිසා හැමෝම යන්නේ මෙතනින්. අද උදෙන්ම නිසා සෙනගත් නැහැ. කඩවලුත් ඇරලා නැහැ. සාමාන්‍යයෙන් උදේ 10 11 වගේ වෙනකොට ගොඩක් ජනා කියන්නයි මේ හරිය. මොකද මාර්ගයේ පටුයි. ඉතින් ටුවරිස්ලා චර්ච් එකට යන අනිත් අය එතකොට බඩු ගන්න එන වෙනම අය ඒ හැමෝම ඉන්න නිසා ගොඩක් ජනා කීර්ණයි දවල් වෙනකොට. ඉතින් තව චර්ච් එකට ඇතුල් වෙන්න පුළුවන් එක මාර්ගයක් තමයි වියා ඩොලරොසා කියන්නේ. ඉතින් හැමෝම දන්නවා ඇති ඒ ගැන. ජේසුස් වහන්සේ කුරුසේ ඔසවගෙන කල්වාරි කන්ද දක්වා ගියපු මාර්ගය තමයි වියා ඩොලරොසා කියන්නේ. ඉතින් ඒකේ සන්ධිස්ථාන 14ක් සලකුණු කරලා තියෙනවා. උන්වහන්සේ වැටුණ ස්ථාන, ඒ වගේම උන්වහන්සේගේ මව හම්බ වුණ ස්ථානය, ඔය වගේ ඒ මාර්ගයේ සන්ධිස්ථාන 9ක් තියෙනවා. ඊටු 5 තියෙන්නේ චර්ච් එක ඇතුලේ. ඉතින් ඒක සුවිශේෂී සුද්ධ වූ මාර්ගයක්. ඊට අමතරව චර්ච් එකට ඇතුල් වෙන්න පුළුවන් තව මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දමස්කට් ගේට් එක. ඊට පස්සේ නිව් ගේට් එක හරහත් චර්ච් එකට ඇතුල් වෙන්න පුළුවන්. චර්ච් එක පිහිටලා තියෙන්නේ ඕල් සිටි එකේ. ඕල් සිටි එකේ ජුයිෂ්, ඇරබික්, ක්‍රිස්ටියන් ඔය කියන ජන කොට්ටාස තුන් වර්ගයේම ජීවත් වෙනවා. මේ චර්ච් එක අවට ජීවත් වෙන්නේ කිතුණු ආගමට අයත් ජන කොට්ටාසය. දැන් මම ඉන්නේ චර්ච් එක කිට්ටුව. මේ අවට තියෙන කඩවල් වලින් ඔයිල් වර්ග, ඒ වගේම කැන්ඩල්ස්, ඒ වගේම එක දේවල් ගන්න පුළුවන්. ඉතින් මම කැන්ඩල්ස් ටිකක් ගත්තා. මම අවුරුද්දකට විතර පස්සේ මේ චර්ච් එකට යන්නේ. ඉතින් මම කැන්ඩල්ස් ටිකක් ගත්තා පත්තු කරන්න. මේ තමයි චර්ච් එක එළිය පේන තියෙන විදිහ. ඒක ප්‍රතිසංස්කරණය කරන ගමන් තියෙන්නේ. දැන් ගොඩක් කල් ඉඳලා තාමත් ප්‍රතිසංස්කරණය කරන ගමන් තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි චර්ච් එක පිටතින් බලපුවාම පේන්නේ. චර්ච් එකට ඇතුල් වෙද්දිම දකින්න තියෙන්නේ මේ සුද්ධ වූ ස්ටෝන් එක. මේක ස්ටෝන් ඔෆ් අන්ක්ෂන් කියලා කියනවා. ජේසුස් වහන්සේ කුරුසේ යන ගහලා ඊට පස්සේ උන්වහන්සේගේ සිරුර මේ ගල මතු පිට සද්දපවලා උන්වහන්සේ භූමි දානය සඳහා තෙල් ගල්වලා සූදානම් කරලා තියෙනවා. ඉතින් එන හැමෝම මේක ස්පර්ශ කරලා යාඥා කරලා ආශිර්වාද ලබා ගන්නවා. එතනින් පස්සේ මේ විදිහට පඩිපෙළි කීපයක් නැගගෙන ඉහළ මාලයට ගියාට පස්සේ අපිට දකින්න පුළුවන් ජේසුස් වහන්සේට කුරුසයට අනගහපු ස්ථානය කල්වාරි එහෙම නැත්නම් ගොල්ගොතා කියලා හඳුන්වන ස්ථානය. ඉතින් මේ තියෙන්නේ ග්‍රීක ඕර්තොඩොක්ස් අල්තාර් එකක්. එතන තමයි ජේසුස් වහන්සේට කුරුසේ අනගහපු කල්වාරි කන්ද. ඉතින් ඒ කල්වාරි කන්ද උඩ තමයි මේ අල්තාර් එක හදලා තියෙන්නේ. මේ අල්තාර් එකට යටින් පොඩි සිදුරක් තියෙනවා. මෙතන එන අයට දන ගහලා කල්වාරි කන්ද ස්පර්ශ කරන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඇති සිල්වර්, ගෝල්ඩ් සහ කැන්ඩල්ස් වලින් ගොඩක් ඩෙකොරේට් කරලා තියෙනවා. ඒ හැම දෙයකින්ම ඉතින් මෙතෙන්ට ලොකු වටිනාකමක් එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඒ තරම්ම සුවිශේෂී වූ ස්ථානයක්.
මෙතන මේ ග්ලාස් එකෙන් කවර් කරලා තියෙන්නේ කල්වාරි කන්දේ කොටසක්. චර්ච් එකට එන හැමෝම මෙතෙන්ට ගිහිල්ලා මෙතන දන ගහලා අර පොඩි සිදුරෙන් කල්වාරි කන්ද ස්පර්ශ කරලා ප්‍රේ කරලා ආශිර්වාද ලබා ගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට මෙතන සෙනග ඉන්නවා. පොලිමේ ඉන්න ඕන මෙතෙන්ට යන්න. අද ලොකුවට සෙනග නැහැ උදෙන්ම නිසා. ඒ අවට බිත්තිවල මේ විදියට ජේසුස් වහන්සේගේ සුවිශේෂී වූ සංසිද්ධීන් සිතුවම් කරලා තියෙනවා. ඉතින් මෙතන හරිම සංවේදී ස්ථානයක්. මම යන වෙලාවේ උදෙන්ම ඉතින් කවුරුත්ම හිටියේ නෑ ලොකුවට. කීප දෙනෙක් හිටියා. ඒත් මට හරි ලේසියෙන් ඒ ස්ථානවලට යන්න පුළුවන් වුණා. සහ ඉක්මනින්ම ආපහු එන්න ඕන නිසා මට උදෙන්ම යන එක ගොඩක් ලේසි. Конечно. Давно пора. Сейчас. Александра нету, кажется, за Александром. Толя, ужари маму. ඊට පස්සේ මං අවසානයේටම ගියේ මෙතෙන්ට. ඉතින් මෙතන ක්‍රිස්තියානි ධර්මයේ ශුද්ධම වූ ස්ථානය කිව්වොත් හරි. ජේසුස් වහන්සේගේ ශුද්ධ වූ සොහොන්ගේ තමයි මේ තියෙන්නේ. ඉතින් උන්වහන්සේ කුරුසේ යන ගැසීමෙන් පසුව තැන්පත් කරපු ස්ථානය තමයි මේ. මට ආපු කිසිම අවස්ථාවක මෙතෙන්ට යන්න ලැබිලා නැහැ. මොකද ඒ තරම් විශාල සෙනඟක් හිටියා. එන හැම වෙලාවකම යන්න පොලිමේ ඉන්න ඕන ගොඩක්. ඒ වගේම සමහර එන දවස්වලට ප්‍රතිසංස්කරණ කටයුතු නිසා මට යන්න බැරි වුණා. ඉතින් අද මට මෙතෙන්ට යන්න වාසනාව ලැබුණා. ගොඩක් සෙනඟක් හිටියේ නැහැ. කීප දෙනෙක් හිටියා. පොඩි වෙලාවක් ඉන්න වුණා. ඉතින් මේ තමයි ඒ අවට චර්ච් එකේ පේන විදිහ. මට විනාඩි 15ක් 20ක් වගේ පොලිමේ ඉන්න සිද්ධ වුණා. ඉතින් ඒ ඉන්න අතරතුර මං වීඩියෝ කරා ඒ අවට චර්ච් එකේ තියෙන දේවල්, පේන තියෙන විදිහ. ඉතින් ගොඩක් වෙලාවට මෙතන හරිම නිශ්ශබ්දයි. මෙතනින් තමයි ශුද්ධ වූ සොහොන්ගේට ඇතුළත් වෙන දොරටුව පිහිටලා තියෙන්නේ. ඉතින් මේක ඉතා කුඩා දොරටුවක්. ටිකක් නැමිලා ඇතුළට යන්න ඕන. මෙතන ඇතුළට ගියාම කුටි දෙකක් තියෙනවා. එකක් දේවදූතයන්ගේ කුටිය කියලා කියනවා. අනිත් එක තමයි ජේසුස් වහන්සේ තැන්පත් කරපු සොහොන් කුටිය. ඉතින් මේක ඇතුළට ෆෝන් එක අරගෙන ගියාට ෆොටෝ ගන්න, වීඩියෝ කරගන්න බෑ. ඊයත් ඉක්මනින්ම එන්න ඕන.
එතන හරිම ශුද්ධ වූ ස්ථානයක්. ජේසුස් වහන්සේ කුරුසයෙන් ඉවත් කරලා උන්වහන්සේ මේ ශුද්ධ වූ සොහොන්ගේ තැන්පත් කරලා එතනින් දවස් 3ක් ගියාට පස්සේ උත්ථානය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ක්‍රිස්තු ධර්මයේ ශුද්ධ වූ පූජනීයම ස්ථානයක් කිව්වොත් නිවැරදි. අවුරුද්දකට විතර පස්සේ මට චර්ච් එකට යන්න ලැබුණේ. ඇත්තටම මට පුදුම සැනසීමක් දැනෙනවා. දැන් මම ආපහු යන්නේ. මට හැම ස්ථානයකටම යන්න විනාඩි 40ක් වගේ ගියේ. قادر اوقف انا كتعلم امبارح من 3 ساعات رحت كمان اقعد ايه ඉතින් මේ ශුද්ධ වූ ස්ථානය නොදකපු කෙනෙක්ට මේ විදිහක ගොඩක් වටී කියලා මම විශ්වාස කරනවා. එන්න බලන්න ආසාවෙන් ඉන්න හැමෝටම මේ තැන් බලන්න වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට මම වීඩියෝ එක නතර කරනවා. මගේ channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ කරන් ඉක්මනින් මෙන්නම්.